ලංකාවේ ආදරය ගැන පතිවත ගැන කතා කරන කාන්තාවෝ ගැන පොරටෝක් දෙන නිලියෝ 5 දෙනෙක් පත්මේට නිරුවත් ඡායාරූප වීඩියෝ යවපු ලොකු කේස් එකක් මේ දවස්වල මුළු රටේම කතා කරන්න පටන් අරන් අවසానයි. ඉතින් ඔයාලා දන්නවා ඇති දැනටමත් කවුද මේ නිලියෝ කියලා. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල හැමෝම කතා කරන්න පටන් අරන් තියෙන මේ පත්මේගේ සුරුපි නිලියෝ කවුදෝ කියලා. ඒ වගේම පත්මේගේ සෙල්ලම් ටික කවුරු එක්කද කළේ කියලා තමයි අද අපි කතා කරන්න හදන්නේ. ඉතින් ඔයාලා තාමත් අපගේ හිත් TV YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලාම වීඩියෝ එකට යමු නේද එහෙනම්. පසුගිය දවසක ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වුණු කෙහෙල්බද්දර පත්මේ හරි අපූර්වට හිතා ගන්නවත් බැරි විදියට අපේ රටේ පොලිසිය අත්අඩංගුවට පත් වුණා. ඊට පස්සේ ගණේ මුල්ල සංජීවගේ ඝාතනයට උදව් කරපු සෙව්වන් දිවත් නේපාලයේදී හොයාගන්න අපේ ආරක්ෂක අංශ සමත් වෙනවා. ඔන්න ඔය විදියට කෙහෙල්බද්දර පත්මේගේ දුරකථනය පරීක්ෂා කරනකොට ඒකේ තිබිලා ලංකාවේ ප්‍රසිද්ධ නිලියෝ 5 දෙනෙක්ගේ කෙහෙල්බද්දර පත්මේ එක්ක සමීප සම්බන්ධතාවයක් පැවැත්තුවා කියන එක. ඒ විතරක් නොවේ පත්මේගේ සල්ලි වලින් මුදල් විශුද්ධිකරණය පවා සිදු කරලා තියෙනවා කියලා මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. කොහොම නමුත් මේ වෙනකොට නිලියන් 5 දෙනාම CID එකට කැඳවලා ප්‍රශ්න කිරීම කරනවාලු ඔන්න. ඉතින් ඔයාලා හිතන්නේ මේ නිලියෝ කවුරු වෙන්න පුළුවන්ද? නිතරම වාගේ රූපවාහිනිය YouTube නාලිකාවල Facebook වල නිතරම වාගේ ආදරය ගැන ආදරය කියන්නේ මොකක්ද කියන්න ඒ ගැන නිර්වචන ගැන කතා කරන කාන්තා සංහතියටම මොටිවේෂන් එකක් දෙන ලොකු මොටිවේෂන් අම්මණ්ඩිලා කිහිප දෙනෙක් ඔන්න ළමයි මේ සැරේ අහුවෙලා තියෙනවා කෙහෙල්පත්තර පත්මේත් එක්ක සම්බන්ධතා පැවැත්තුවා කියලා. ලිංගික සම්බන්ධතා පැවැත්තුවා වගේම කෙහෙල්බද්දර පත්මේගේ සල්ලි අරගෙන ව්‍යාපාර කරලා තියෙනවා කියන එකත් මේ වෙනකොට ඔප්පු වෙලා ඉවරයි. ඒ විතරක් නොවේ ලැජ්ජා නැතුව තවත් වැඩක් කරලා තියෙනවා. මෙයාලාගේ නිර්වත් ඡායාරූප යවලත් තියෙනවා. ඒ විතරක්ම නොවේ ලැජ්ජා නැතුව තවත් වැඩක් කරලා තියෙන්නේ. එයාලාගේ නිර්වත් ඡායාරූප නිර්වත් වීඩියෝ පවා පත්මේට යවලා තියෙනවා. ඒ විතරක්ම නොවේ තවත් තමන්ගේ සැමියා සමග එකට ඉන්න වීඩියෝ පවා වීඩියෝ කරලා ඒ සිද්ධිය පවා වීඩියෝ කරලා පත්මේට යවන්න තරම් හරිම අසහනකාරී නිලියෝ ටිකක් තමයි මේ වෙනකොටත් අහුවෙලා ඉන්නේ. ඉතින් අපි බලමු මේ කවුද කියලා. අංක 1 තමයි පියුමි හංසමාලි. පියුමි හංසමාලි මේ ලංකදී CID එකට ගෙන්නලා මේ ගැන ප්‍රශ්න කිරීම ගොඩක් කරලා තියෙනවා. ඉතින් හැබැයි මේකෙදී පියුමි හංසමාලි මාධ්‍යයට වැඩි කතා බහක් දුන්නේ නම් නැහැ. කිසිම උත්තරයක් දුන්නේ නැහැ. ඒ විතරක් නොවේ කෙහෙල්බද්දර පත්මේ විසින් පියුමි හංසමාලි හදන ක්‍රීම් එකට අපි හැමෝම අහලා තියෙනවා ලෝලියා කියන ක්‍රීම් එකට මුදල් වියදම් කරලා තියෙන්නේ කියලාත් තියෙනවා. මේ කෙහෙල්බද්දර පත්මේ ඉතින් ඔහුගේ මුදල් තමයි මේ විදියට පියුමි හංසමාලි හරහා මේ විදියට වේදිකාවට ඇවිල්ලා තියෙන්නේ. මේ විදියට අනාවරණය වුණාට පස්සේ පියුමි හංසමාලි පිළිගන්නවා ඩුබයි වලදී අවුරුදු උත්සවයකදී කෙහෙල්බද්දර පත්මේ Tamanට මුණ ගැහුණා විතරක් නොවේ කෙහෙල්බද්දර පත්මේ ඇයත් සමග ඡායාරූප ගත්තා කියලා තමයි ඇය මාධ්‍යයට කියා සිටියේ. ඒ විතරක්ම නොවේ ඒ කියන්නේ ඊට පස්සෙත් 4-5 වතාවක් විතර ඇය සමග සම්බන්ධ වුණාලු ඩුබයි වලදී. ඒ වගේම චන්දිමාලුත් එක්ක ගිහින් ඉතින් අපිට හිතා ගන්නවත් බැහැ චන්දිමාල්ට කෙහෙල්බද්දර පත්මේ එක්ක තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. ඒ උනාට පත්මේගේ යාළුවොත් එක්ක ඒක හෝටල් කාමරවල දවස් ගණන් ගත කරලා කියනවා එක ඔන්න මේ වෙනකොටත් රහසක් නැතුව මාධ්‍යයට එළි වෙලා තියෙනවා. හරි එතනින් එහාට පියුමි හංසමාලිගේ කතාව නතර කරමු. මොකද පත්මේ සමග හිටපු තව නළු නිලියන් කිහිප දෙනෙක් තව විස්තර ගේන්න ඕන නිසා අපි පියුමිගේ කතාව මෙතනින් නතර කරමු. ඔන්න ඊළඟ කෙනා තමයි ශ්‍රීමාලි පොන්සේකා. අපි හැමෝම දන්නා ශ්‍රීමාලි පොන්සේකා 2012 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත්තු කෙනා. ඉතින් ඇයද කෙහෙල්බද්දර පත්මේ සමග ඉතාම ළඟම දැඩි සම්බන්ධතාවයක් පවත්වලා තිබුණා විතරක් නොවේ. ඩුබයි වලදී ඔවුන් දෙදෙනා අතර විශාල සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ලිංගික සම්බන්ධතාවයක් දක්වා දුරදිග ගියපු සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා කියලා මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. මොකද ශ්‍රීමාලි පොන්සේකා වැඩි
කාලයක් ගත කරලා තියෙන්නේ ඩුබයි වල. ඉතින් මේ දෙදෙනා එකට හෝටල් වල නතර වෙලා හිටියා කියලා මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඇයගේ නිර්වත් ඡායාරූප නිර්වත් වීඩියෝ පවා පත්මේගේ දුරකථනයේ මේ වෙනකොට හොයාගෙන අවසానයි. ඉතින් මෙයාලා කොහොමද රැඟුවේ මීඩියා සංදර්ශන දාගෙන අපිට කාන්තාවෝ කියන්නේ මේ වගේ උතුම් කාන්තාවන්ගේ කැරට්ටුව එළියට එනකොට ඒකේ තියෙන වෙනමම විකාර පේනවා නේද? ඔයාලාටත් තේරෙනවා ඇති කොච්චර නම් දේවල් මාධ්‍ය වලින් අනාවරණය කළාද කියලා. හරි එහෙනම් එතනින් එහාට ගියාට පස්සේ තව නව පරපුරේ තරුණ රංගන ශිල්පිනියක් එක්ක කෙහෙල්බද්දර පත්මේ ළඟම සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා කියලා අපට ආරංචි වෙනවා. ඒ තමයි කවුරුත් ආදරය කරන හේෂානි ලියදිපිටිය. ඔයාලා හැමෝම දන්නවා දරණි කතාවේ අපිත් ඒකට අපි දැකලා තියෙනවා මේ ගෑනු ළමයා. ඔන්න කෙහෙල්බද්දර පත්මේ එක්ක සමීප සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ඒ වගේම සමීප ඇසුරක් පවත්වාගෙන ගිහින් තියෙනවා. මේ සිද්ධිය අනාවරණය වනවත් එක්කම පමණක් නොවේ. මේ පත්මේ සමග සම්බන්ධතා පැවැත්වූ තවත් විශාල සංඛ්‍යාවක් තව ලිස්ට් එකේ ඉන්නවා. ඉතින් ඔන්න අනිත් කෙනා තමයි අපි හැමෝම දන්න මෙච්චර වයසට ගියත් තාමත් ලස්සනට ඉන්න ගයත්‍රි ඩයස්. ඔව් ඉතින් ගයත්‍රි සමග පත්මේ සමග සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ඉතින් ගයත්‍රි ඩයස් ඇයගේ ව්‍යාපාර කටයුතු සඳහා මුදල් වියදම් කරලා තියෙන්නේ කෙහෙල්බද්දර පත්මේ කියලා මේ වෙනකොටත් අනාවරණය වෙලා අවසන්. ඉතින් ඔන්න ඔහොම බලනකොට ලංකාව ඇතුළතම මිනිස්සුන්ගේ වීරයෝ වෙලා හිටපු සමහර චරිත පාතාලයට තෝරා ගන්නවත් බැරි විදියට සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඒ වගේම චන්දිමාල් ජයසිංහ ඒ විතරක් නොවේ කලන ගුණසේකරන යන අයත් මේ විදියටම පත්මේගේ මුදල් අවිභාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ එහාට ගියාම පියුමි හංසමාලි පියුමි බොතේජු ඒ වගේම තමයි හේෂානි ලියදිපිටිය ශ්‍රීමාලි පොන්සේකා යන අයත් එක්ක පත්මේ ළඟින්ම ඇසුරක් පවත්වලා තියෙනවා ඩුබායි වල හෝටල් කාමරවලදී පවා.